ෆයිල් තේරුණාද? දැන් මෙතන අර මම ඉස්සරහට කිව්වේ මෙතන x කියන කෙනා ධනයකෙදී y කියන කෙනා බිඳුව. ඒකට මතකයිනේ x අක්ෂයේදී y හැම වෙලේම බිඳුවයි. සිතේ බිඳුව වෙනවා. මෙතන y කියන කෙනා බිඳුවයි. එතනින් පස්සේ තමයි යා ධන වැඩි වෙන පටන් ගන්න. එතනින් පස්සේ තමයි ධන වැඩි වෙන පටන් ගන්න. ඒ නිසා අසමානතා ලග්න දාර්ශ්‍ය අපි එතන යට ඉර ගහන්නේ නැහැ. තේරෙන්නේ? මොකද එතනදී y බිඳුවයි සිතේ බිඳුවයි. y ගගේ බිඳුවයි. තේරෙන්නේ? ධන වැඩි වෙන්න පටන් ගන්න එතනින්. මෙයා මෙහෙම ගිහිලා මෙන්න මෙතනදී වර්ධනය වෙනවා. මෙන්න මේ හැරෙන තැන වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන තැන. හැරෙන්න පටන් ගන්න දැන්. තේරුණේ? ඒ නිසා මේ x ධනයක වෙද්දී මෙයා ධනව වැඩි වෙලා නවතිනවා මේ. ධනව වැඩි වෙලා මෙතනින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යාට අසමානතාවය ඉර ගහන්නේ නැහැ. තේරුණේ? පටල ගන්න එපා. ඉර ගහන්නේ නැහැ. දැන් ඒක ඊළඟ ධන අඩු වෙන කැලලනේ. ඒකත් එහෙමයිනේ. මෙතනින් පටන් ගන්න මෙයා මෙතනින් වර්ධනය වෙනවා හැරෙනවා. හැබැයි ඒ මෙන්න මේ තැනදී එයා අඩු වෙන්න පටන් ගන්න දැන්. අඩු වෙලා නැහැ. ඒ නිසා මේ x ධනයකේදී අපි එකේ ඉඳලා ධනයකේ ඉඳලා ධන 3 වෙනකන් තමයි ධන අඩු වෙන්නේ. හැබැයි මෙන්න මේ ධනයකේදී අපි අසමානතාව ලකුණ යටින් ඉර ගහන්නේ නැහැ. යටින් ඉර ගහන්නේ නැහැ. මුදෙත නෑ හැරෙන තැන. වර්ධනය වෙන තැන. එයා උපරිමයටම ගිහලා උපරිමයෙන් ආයේ අඩු වෙන්න පටන් ගන්නවා. තේරුණේ? එතන ඉඳලා මෙතන නම් අඩු වෙනවා. දැකද? y අඩු වෙනවා x ධනයක ඉඳලා 3ට යනවා. y අඩු වෙනවා මේ පන්නේ උස අඩු වීගෙන යනවා. දැකද? එයා අඩු වීගෙන යනවා x එකේ ඉඳලා 3ට යනවා. 3ේදී ආයේ y බිඳුවයි. y බිඳුවයි. සිතේ බිඳුවයි. ඒ නිසා එතනත් අපි අසමානතාවය ලකුණ යට ඉර ගහන්නේ නැහැ. මොකද එයා එතන ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි බිඳුව කියන දා නිසා. තේරුණේ? මේක හරියට බලා ගන්න. ගොඩක් කට්ටිය වරද ගන්න ගෑල්ලා යට ඉර දාන්නේ නැහැ. යට ඉර දාන්නේ නැහැ. මොකද යට ඉර දැම්මොත් ඒක දෙනවා මේ දෙක ගන්නවා කියන එක. හරිද? ඕලෙවල් වලට සමාන ළමුන් දෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය එක වැරදි. වැරදි කියලා මේ දෙක ගන්නෙ නැහැ. තේරුණේ? ඊට පස්සේ මේ ආකාරයෙන් ලියන්න කියලා මතකයි. අපි කිව්වා ඍණ වෙන්නේ ඇයි? මේ සිතේ උපරිමයක් නිසා x සංගුණකය ඍණ වෙනවා. හරිද? සිතේ අවමයක් නම් යටින් ගිහිල්ලා තියෙනවා නම් එයා ධන වෙනවා. අපි පීඩ දාන්නේ මේ හැරෙන තැන x කියන සම්මිතික අක්ෂය මෙන්න මෙයා කපන තැන අගය ලකුණ මාරු කරලා. මෙතන ධන එකද තියෙන්නේ. එහෙනම් අපි දාන්නේ ඍණ එක. මතකද? ඍණ එකේ වර්ගය. q දාන්නේ කෙලිම y ගගේ ලකුණ මාරු කරන්නේ නැතුව y ගගේ ලකුණ මාරු කරන්නේ නැතුව ධන 4. හරිද? මේක මාරලේදී වටලා ගන්න එපා අසමානතාව ලකුණු. ඔයාලට මේක තේරෙන්න නම් අකුරෙන් ලියන්න. තේරුණා කියන එක වචනයෙන් ලියන්න අසමාන ධර්ම දාන දෙකට ලකුණු දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ y සමානයි ඍණ x ධන ව්‍යාකාරයෙන් ලියන්න කියලා තියෙනවා. හරිලේසි. මෙතනදී ඔයාලට හොයාගන්න පුළුවන් y බිඳුව වෙන තැන දෙක. ඒ කියන්නේ මේ සමීකරණයේ විසඳුම්. නැත්නම් අපිට කියනවා මේක සිතේ මූල කියලා. සමීකරණයේ විසඳුම් දෙකක් තියෙනවා. මොකද්ද මෙයා වර්ග සමීකරණයක් වුණොත් මම y ට බිඳුව දාලා y බිඳුව වෙන අගයන් දෙකක් තියෙනවා x. ඔයාලා මතකයි y බිඳුව වෙන අගයන් දෙකක් තියෙනවා x ට. එකක් තමයි මෙන්න මේ ධන 1 කියන ඍණ 1 කියන අගය. අනික තමයි මේ ධන 3 කියන අගය. හරිද? ඍණ 1 කියන අගය එකක් අනික ධන 3 කියන අගය. එතකොට මෙන්න මෙතන y බිඳුව වෙන්න නම් x ට ඍණ 1 ආවොත් මේ බලන්න x ට ඍණ 1 ආවොත් මේ ප්‍රකාශනය බිඳුව වෙන්න නම් a ට එන්න ඕන ධන 1. තේරුණා කියන එක? x ට ඍණ 1 ආවොත් මේ කැලට බිඳුව වෙන්න නම් a ට එන්න ඕන ධන 1. x ට ධන 3ක් මෙතන ඇවිල්ලා තියෙන්නේ. x ට ධන 3 ඇවිල්ලා තියෙන්නේ. x ධන 3 වුණොත් මෙයා බිඳුව වෙන්න. b ට එන්න ඕන ඍණ 3. තේරෙනවද කියන එක? x ධන 3 වුණොත් b ට එන්න ඕන ඍණ 3 මේ දෙන්න බිඳුව වෙන්න. ඕන මතකයිනේ ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි වුණොත් තමයි උත්තරේ බිඳුව වෙන්නේ. ඕනම කෙනෙක් බිඳුවෙන් වැඩි වුණොත් තමයි උත්තරේ බිඳුව වෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ලියන්න කිව්ව පුතේ. මේ ආකාරයෙන් ලියන්න කියන්නේ කිව්වොත් එහෙම අපිට ඔළුවේ තියාගන්න පුළුවන්. හැම වෙලේම මෙන්න මේ කැපෙන තැන් දෙකේ අගයන් දෙක අපි දානවා. හැබැයි මේ බලන්න ලකුණ මාරු වෙනවා. හරිද? මේ විදිහට ලියන්න කිව්වොත් කැපෙන තැන් දෙකේ අගයන් දෙක දාන්න ඕන. ලකුණ මාරු වෙනවා. මොකද මෙයා බිඳුවෙන් නම් මේ අගයට ප්‍රතිවිරුද්ධ අගය එන්න ඕන. මේ අගයට ප්‍රතිවිරුද්ධ අගය a ටයි b ටයි එන්න ඕන. ඒ නිසා මෙහෙම ලියන්න කිව්වොත් ඔයා හැම වෙලේම මෙයා ඍණ 1 නම් මෙතන දානවා ධන 1. මෙයා ධන 3 නම් මෙතන දානවා ඍණ 3. හරි නේද? මාර දේවසේ ඔළුව තියාගන්න. ගොඩක් කට්ටිය වරද්ද ගන්න එකක්.
අපි මේ තැන් දෙක අගයන් දෙක දානවා හැබැයි ලකුණ මාරු කරලා. අගයන් දෙක දානවා හැබැයි ලකුණ මාරු කරලා මොකද මෙයා බිඳුව වෙන්න ඕන. හරිද?